තුමනි උත්තර බඳිමු. දර්ගා නගරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ට චෝදනා එල්ල වුණා. ඉස්ලාමීය සේම බෞද්ධ අන්තවාදීන් පිළිබඳ කතාබහද කරලියට ආවේ මේ අතරතුරේ. මේ අන්තර්ජාතික බලපෑමක් මත සිදු වූ දෙයක් යයි පිරිසක් අර්ථකථනය කළා. පිරිසක් චෝදනා කළේ ආණ්ඩුවම ගැටුම්කාරී තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි. මේ චෝදනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙවර තුමනි වැඩසටහනට අප සම්බන්ධ කරගත්තේ නියෝජ්‍ය අමාත්‍ය MLAM හිස්බුල්ලා මහතා. තුමනි උත්තර බඳිමු. ආයුබෝවන් නියෝජ්‍ය ඇමතිතුමා. ආයුබෝවන්. ඉස්සෙල්ලාම කියන්න දර්ගා නගරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට හේතුව මොකක් කියලාද ඔබතුමා හිතන්නේ? අත වශයෙන්ම ආණ්ඩුව වශයෙන් අපි මේ සම්බන්ධයෙන් හෙලා දකිනවා. ඇත්තටම අපි කවදාවත් පිළිගන්නේ ආණ්ඩුව වෙනුවෙන් මේ වගේ ප්‍රශ්න. අපි යුද්ධය ඉවර කරලා ජාති තුනම එකට ජීවිත වෙන්න තත්ත්වයට ඇති කර ජනාධිපති මහින්ද රාජපක්ෂතුමා උදාගත් වේලාවේ සමහර පාර්ශ්වයෙන් මේ වගේ ජාතිවාදී ප්‍රශ්න උස්සලා ආය ජාති අතර ප්‍රශ්න ඇති කරන්න කවදාද නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි කවදාවත් පිළිගන්නත් නැහැ. අපි හෙලා දකිනවා. ඒ වගේම මේ ප්‍රශ්නේ ආයේ උස්සන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියලා අතිකරු ජනාධිපතිතුමා අපිට රටටත් අපිට එතුමා පොරොන්දුව දීලා තියෙනවා. ඒ නිසා අපි මේ වගේ ප්‍රශ්න වලට කවුරුත් කිසිම සම්බන්ධ වෙන්න එපා, ඉඩ දෙන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. රවුෆ් හකීම් ඇමතිතුමා නම් කිව්වේ ආණ්ඩුවේ ඉන්න එක ගැන Tamanට ලැජ්ජයි කියලා. ඔබතුමාලට එහෙම නැද්ද? මේකම අපි ඒක රවුෆ් හකීම් ඇමතිතුමාගේ ස්ථාවරයේ අපේ ආණ්ඩුව වශයෙන් අපි උත්සාහ කරනවා. උපරිම උත්සාහ ගන්නවා මේක නතර කරන්න, නවත්තන්න. මේක ඇත්ත වශයෙන්ම ආණ්ඩුවෙන් කරන්නේ නෙවෙයි. ඒක පැත්තෙන් කරනවා. නමුත් ආරක්ෂක පැත්තෙන් ආරක්ෂක අංශයෙන් ඒක ඇත්ත වශයෙන්ම වේලාවට උපරිම උත්සාහ ගත්තා නැහැ. ඒක නතර කරන්න පුළුවන් වුණා. ඒක තමයි පොඩි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා අපි මේ පැත්තෙන් චෝදනා කරනවා. නමුත් ආණ්ඩුවේ අපි මේකට ජනතාවට ආරක්ෂා දෙන්න සම්පූර්ණ උත්සාහ කරනවා. වගේම ආරක්ෂා දෙනවා ඒක. එක්තරා බෞද්ධ සංවිධානයකට සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. ඔබතුමත් ඒ චෝදනාවම කරනවද? ඔව් මම චෝදනා කරනවා. ඒත් ඔතන බුදුබල සේනා සංවිධානයේ වෙන කිසිම කෙනෙක් නෑ. බුදුබල සේනාවකුත් නෑ. එක්ක ස්වාමි වහන්සේ ස්වාමි ගරුතර ඥානසාර දේර ස්වාමි වහන්සේ විතරයි මේක ප්‍රශ්න කරන. වෙන කවුරුත් නෑ. කිසිම ස්වාමි වහන්සේලා කරන්නත් නෑ. කිසිම බෞද්ධ කෙනෙක්වත් නෑ. මම අපි දැනට එයා ඒ වහන්සේ විතරයි මේකේ ප්‍රශ්න ඇති කරනවා. වහන්සේ එතවසේම ಜಾති තුන එකට ජීවිත වෙන්න තත්ත්වයේ වහන්සේ ගන්න ඕනේ. මේ විදිහටම එක ජාතියට විරුද්ධව එකන ජනතාවට විරුද්ධව ගියා නම් ආයේ 1983 ජූලි වගේ තමයි ආයේ රටේ මේක ආයේ වහන්සේ මේ වගේ ප්‍රශ්න නැතුව රටේ වෙනුවෙන් වහන්සේ දෙර කරන්න ඕනේ කියලා මම. ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් පිළිබඳ කාලෙක ඉඳලා කතා බහ තියෙනවා. ශ්‍රී ලංකාවේ එවැනි කණ්ඩායම් ඉන්නවද? නෑ අපි දන්නේ විදිහට එහෙම මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් නෑ. නමුත් එක කණ්ඩායම් මුස්ලිම් බෞද්ධ ආගමට බුදුරජාණන් වහන්සේටත් මේක කිසියම් විදියට මේ කතාව කරලා තිබුණා. අපි ඉල්ලා සිටිනවා ඇත්ත වශයෙන්ම මේ කවුරු හරි කමන්නේ. ඒක මුස්ලිම් අන්තවාදීන්ට පුළුවන්, සිංහල බෞද්ධ අන්තවාදීන්ට පුළුවන්, කවුරු හරි කමන්නේ. මේ ප්‍රශ්නේ දෙනවා ඒ කට්ටිය අත්අඩංගුවට අරගෙන නැත්නම් ඒගොල්ලන්ට තහනම් මේ සංවිධානය තහනම් කරලා ඒ සංවිධානයට කොමිෂන් අවසර දෙන්න නැතුව ඒක නතර කරන්න ඕන නිසා ඇත්ත වශයෙන්ම මුස්ලිම් ආගමේ ඒ වගේ කතාවක් තිබුණා. මම ඇත්ත වශයෙන්ම ඒකත් මම කන්ඩම් කරනවා, හිලා දකිනවා ඒ කතාව. දෙමළ රාජ්‍ය පක්ෂය නම් කියන්නේ මේ අර්බුදයට විසඳුම් හොයන්න අන්තර්ජාතික මැදිහත් වීමක් අවශ්‍යයි කියලා. ඒක අපි පිළිගන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අපි කැමදාම කියන්නේ මේ අපේ රටේ, අපේ රජේ, අපේ ජනාධිපතිතුමා, අපේ ආණ්ඩුව ඉන්නවා. අපි ඕන ප්‍රශ්නයට එන්න පුළුවන්. මේ ප්‍රශ්නය ජාති අන්දරට ගිහිල්ලා අපි විසඳෙන්න බෑ. අපි විසඳෙන්න ඕනේ රටේ ඇතුළ. අපි විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ ආණ්ඩුව තමයි විසඳෙනවා. අපි කවදාවත් පිළිගන්නේ මේක වෙන රාජ්‍ය හෝ වෙන රට හෝ වෙන ආයතන අපි රට ප්‍රශ්නයට අත දාන්න මොනද අපි කවදාවත් දෙන්නේ නැහැ. අපි කැමතිත් නෑ. අපි තාම ඉල්ලන්නේ අපි රජය තමයි ඒකට මුස්ලිම් ජනතාවට හෝ ප්‍රතිනිධින්න ඕනේ. ජගත් සංවිධානයේ විමර්ශන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සහ මේ ප්‍රහාරය අතර සම්බන්ධයක් තියෙනවා කියලා ඔබතුමා හිතනවද? නැත්තෝසේම සමහර
කණ්ඩායම් මේ ඉන්නවා කතා කරනවා. නමුත් මම ඉල්ලා සිටිනවා අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. ඇත්තෝසෙම ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායම් වැඩ කරන්නේ ඒගොල්ලන්ගේ තමන්ගේ පෞද්ගලික ආදායම් වලට තමයි වැඩ කරන්නේ. රට වෙනුවෙන් නිසා අපි රටේ ප්‍රශ්න තිබුණා, යුද්ධ ඉවරයි. ඒ නිසා අපි අමතක වෙලා ආය මේ ජාති අතර ප්‍රශ්නේ වෙඩි කරන්න නැතුව අපි ඔක්කොම අමතක වෙලා ජාති ඔක්කොම එකට ජීවත් වෙන්න එකට දෙන්න ඕනේ. මේක මේ ආය කොමිෂන් වලට ගිහිල්ලා ආය දෙමළ ජනතාව නැත්නම් දෙමළ ජන සංවිධානය ගිහිල්ලා රජයට විරුද්ධව චෝදනා කරා නැත්නම් සාක්ෂි ඉදිරිපත් කරා ආය ජාති අතර තව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් ජාති අතර තව දුරටත් මේක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ඒක ඔක්කොම අමතක වෙලා අපේ රටේ ප්‍රශ්න අපේ තුල විස්තර කරන්න ප්‍රශ්න වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ මුස්ලිම් ජනතාව ප්‍රශ්න තියෙනවා, දෙමළ ජනතාව ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න අපි ආණ්ඩුවෙත් එක්ක කතා කරලා ඒ ප්‍රශ්න දෙනවා අපි මතේ. කුමනි උත්තර බඳිමු.